ඔයාගේ ජීවිතයත් එකතැන නතර වෙලාද? ගන්න හැම උත්සාහයක්ම අසාර්ථක වුණාද? කරන කිසිම වැඩක් සාර්ථක වෙන්නේ නැද්ද? කොච්චර උත්සාහ කළත් එකම තැන හිර වෙලා ඉන්න ඔබට ඔබගේ මනස ධනාත්මක කරගන්න මම මගේ වැඩේ කොහොම හරි කට්ට කාලා කරනවා කියන තැනට මනස හදාගන්න මේ කතාව ඔබට වැදගත් වේවි. එනිසා ස්කිප් නොකර මේ කතාව මුල සිට අසන්න. ඔන්න එක ගමක හිටියා පිස්සු මිනිස්සෙක්. මේ පිස්සු මිනිස්සයාට හොඳටම ට්‍රැක පැනලා තිබුණට ගමේ මිනිස්සුත් පුදුමයට පත් කරන දෙයක් මොහු සතුව තිබුණා. ඒ තමයි මේ මිනිස්සයා නටන හැම වෙලෙම වහිනවා. ඉතින් ගමේ අයත් වහින්නේ නැති කාලවල මේ පිස්ස ළඟට ගිහින් කියනවා දැන් ගොඩක් කාලෙකින් වැස්සේ නැහැ. අපිට දැන් වැස්ස ඕනි. ඒ නිසා නටන්න කියලා ඉල්ලීමක් කරනවා. ඔන්න ඉතින් දැන් මේ පිස්සු මිනිස්සයා නටන්න පටන් ගන්නවා. ටික වේලාවක් නට ඉන්න විට වැස්ස වහින පටන් ගන්නවා. මේ අරුම පුදුම සිදුවීම දැකලා ගම්මුත් ගොඩක් සතුටු වෙනවා. ඉතින් දවසක දුර බැහැර ඉඳලා මේ ගමට කොල්ලෝ 4 දෙනෙක් එනවා. ගමේ මිනිස්සුත් අර පිස්සාගේ කතාව මේ කොල්ලෝ 4 දෙනාට කිව්වාම ඒ 4 දෙනා හොඳටම hina වෙන්න පටන් ගත්තා. පිස්සෙක් නටනකොට වහිනව ඒක වෙන්න බැරි වැඩක් කියලා තවත් මේ කොල්ලෝ 4 දෙනා හොඳටම hina වෙනවා. මේ කතාව අර කොල්ලෝ 4 දෙනා විශ්වාස කරන්නේ නැති තැන ගමේ කීප දෙනෙක් මේ 4 දෙනා එක් කරගෙන පිස්සා ළඟට යනවා. මේ කොල්ලෝ 4 දෙනා විහිළුවට වගේ මේ පිස්සට කියනවා අපිටත් පුළුවන් නටලා වැස්ස වස්සන්න කියලා. ඉතින් එහෙම කියලා මේ කොල්ලෝ 4 දෙනා නටන්න පටන් ගන්නවා. මෙහෙම පැය භාගයක් විතර නට ඉන්නකොට එක කොල්ලෙක් මහන්සිය නිසා පැත්තකින් වාඩි වෙනවා. ටික වේලාවක් යනකොට අනිත් කොල්ල 3 දෙනාත් හති දදා බිම වාඩි වෙන්න පටන් ගත්තා. හැබැයි එක වැහි බිඳුවක්වත් වැටුනේ නැහැ. දැන් ඉතින් මේ කොල්ලෝ 4 දෙනාම හති දදා පිස්සට කියනවා එහෙනම් දැන් ඔයාගේ වාරේ නටලා වැස්ස වස්සලා අපට පෙන්වන්න. ඉතින් ඊට පස්සේ සුපුරුදු පරිදි මේ පිස්සා නටන්න පටන් ගන්නවා. මේ විදිහට පැය කිහිපයක් මේ පිස්සා නට ඉනවා. පැය 3ක් 4ක් ගෙවිලා මිනිස්සයාන මේ නටන එක නතර කළේ. ඉතින් මේ පිස්සා පැය 3ක් තිස්සේ නට ඉන්නකොට විදුලි කොටලා ගොරවලා හොඳටම වහින්න පටන් ගන්නවා. කොල්ලෝ 4 දෙනා පුදුමයට පත් වෙලා පිස්සගෙන් අහනවා ඔයා කොහොමද ඒක කරේ කියලා. මිතුරනි මෙන්න මේ පිස්සා දෙන උත්තරේ තමයි අපට වැදගත් වෙන්නේ. ඉතින් මේ පිස්සා කොල්ලෝ 4 දෙනාට කියනවා මං කරුණු දෙකක් විශ්වාස කළා. පළවෙනි කාරණාව තමයි මම නටනකොට වහිනවා කියලා 100%ක් විශ්වාස කළා. අනෙක් කාරණාව තමයි වැස්ස වහිනකම්ම නොනවත්වාම මම නැටුවා. එච්චරයි මං කළේ කියලා මේ පිස්සා අර කොල්ලෝ 4 දෙනාට කියනවා. බලන්න මේ පිස්සා එතන හිටියේ කොල්ලෝ 4 දෙනාට විතරක් නෙවෙයි. අපි ඔක්කොටම ලොකු වටිනා පාඩමක් කියලා දෙනවා. ඔයා තවම ඉගෙන ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් රැකියාව, ගොවිතැන, ව්‍යාපාරයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. මිත්‍රවරුනි, ජීවිතේ සාර්ථක කරගන්න කරන කාර්ය පිළිබඳව දැඩි විශ්වාසයක් ඇති කරගන්න. 100% විශ්වාසය තියාගෙන වැඩේට බහින්න. හැබැයි මොන බාධක ආවත් අතහරින්න එපා. මේ කතාවේ පිස්සා වගේ වැඩේ සක්සස් වෙනකම්ම උත්සාහ කරන්න. හිතන්නකෝ ඔබ අහලා ඇති තෝමස් අල්වා එඩිසන් පිළිබඳව. ඔහු විදුලි බල්බය හදන්න සියවතාවක් පමණ උත්සාහ කළා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි විදුලි බල්බය හොයාගත්තේ. ඉතින් ඒ නිසා 100% විශ්වාසය ඇති කරගෙන ඔබේ සිහිනය සැබෑ වෙනකම්ම උත්සාහ කරන්න. හොඳයි එහෙමනම් ගිහින් එන්නම්. හමුවෙමු නැවතත් මෙවැනි කතාවක් සමගින්. ඔබට පැතුම් පිටුවන ඉසුරුබර දිවියක්ම වේවා.